හරි. මාතෘකාලියම භාග. හරි. එතකොට මේක අපිට වැදගත්ම පාඩමක්. භාග කියන්නේ ගොඩක් වැදගත් පාඩමක්. මොකද හේතුව මේ භාග පාඩම ඔයාලට 6 දී තියෙනවා. 7 තියෙනවා. 8, 9, 10. 10 වසරට යනකම් අපිට භාග පාඩම තියෙනවා. හරි. ඒ වගේම ප්‍රශ්න පත්‍රයේ ස්වරූපය වල වෙනස් වුණේ නැත්නම් O level විභාගෙට අනිවාර්යයෙන්ම භාග ගණනක් තියෙනවා. හරි. O level විභාගෙට අනිවාර්යෙන් භාග ගණනක් අපිට තියෙනවා. ඒ නිසා අපි ඒකට මේ ලෑස්ති වෙන්න ඕනේ. ඒතකොට මේ පොඩි කාලේ ඉඳන් අපි භාග ඉගෙන ගන්නවා. ඒතකොට අදත් අපි පාඩම කරනකොට පොඩි දේවල් ඉඳන්ම මතක් කරගෙන යන්නේ. ඒ නිසා ඔයා හරියටම භාග ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ අපිට ඉස්සරහට පාඩම් කරගෙන යනකොට ටිකක් අමාරු වෙනවා. හරි. හරි. බලමු අපි මොකද්ද භාගයක් කියන්නේ. හරි. මුලින්ම භාගයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. හරි. හරි. බලමු ඉස්සර වාක්‍යයක් විදිහට මම ගන්නම්කෝ. හරි. මෙහෙම පූර්ණයක් සමාන පංගු වලට වෙන් කර ඉන් ලබා ගන්නා පංගුවක් හෝ කිහිපයක් භාගයක් ලෙස හඳුන්වනවා. හරි. දැන් ඔහොම කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. මම ආයෙ පැහැදිලි කරන්නම්. දැනට මේ වාක්‍ය ලියාගමු. භාගයක් කියන්නේ මොකද්ද කියලා ඉක්මනින් ලියාගන්න. හරි. මම දැන් ගත්තා ඍජු කෝණාප්තයක්. හරි. මේ ඍජු කෝණාප්තය අපිට හරියටම කොටස් දෙකකට බෙදන්න පුළුවන් මෙහෙම. සමානව. නේද? මට ওই ඍජු කෝණාප්තෙම වෙනත් ආකාරයකට බෙදන්නත් පුළුවන්. ඒකම අරගෙන මම ඒක බෙදනවා තව ක්‍රමයකට. මෙහෙමත් බෙදන්න පුළුවන් මට දෙක. ඒ ඍජු කෝණාංශෙම ගන්නවා. මම එකම ඍජු කෝණාංශ ගන්නනේ. මුකුත් වෙනස් කරේ නැහැ. එකේම කොපියක් ගන්න. බලන්න කොහොමද කරන්නේ කියලා. මම ආපහු මෙයක් බෙදනවා. ඒක බෙදනවා මෙහෙම. හරි. බෙදලා මේ කොටසක් ගන්නවා. මෙන්න මේ පැත්ත. මේකෙත් මේ උඩ පැත්ත. මේක මම පල්ලෙහා ගන්නවා. ඔයාලට ස්ක්‍රීන් එක පේනවා. හරි බලන්න. මම දැන් මේ පාට කරන්නේ රතු පාට. හරි. රතු පාටින් මම කොටසක් පාට කරා. ඒක කොච්චර ප්‍රමාණයක්? කාටද කියන්න පුළුවන්? පාට කරපු ප්‍රමාණය කොච්චරද? මම කියන එක ඇහෙනව නේද? අනුහා මේ කොච්චර ප්‍රමාණයක්ද? මිනිත්තුවක් දෙන්න මට. ඈ? දෙකෙන් එකයි. දෙකෙන් එකයි සර්. භාගයයි නේ. උත්තරින් මගේ શબ્දේ පොඩ්ඩක් වැඩි කර ගන්න එක. හරි. භාගයයි. රයිට් අපි යමුකෝ. එන්නේ. එතකොට මේ මම එක එක විදිහට බෙදුවා. එකම රූපේ තමයි බෙදුවේ. හරි? හැබැයි මේ බෙදද්දී විශේෂ දෙයක් වුණා. ඈ? ඇහුන්නේ සර් රෙකෝඩින් එක දානවද? රෙකෝඩින් එකක් දෙන්න. හරි ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ මෙහෙමයි. ඔයාලා මේ මොන හරි දෙයක් කතා කරනකොට ප්‍රශ්නකට උත්තරයක් දෙනකොට මයික් එක ඔන් කරලා චුට්ටක් පොඩි වෙලාවක් ඉඳලා කතා කරන්න. මයික් එක ඔන් කරනකොටම කතා කරන්න එපා. මොකද අපේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එච්චර හොඳ නෑනේ. දැන් මට නම් ෆයිබර් ලයින් එකක් තිබුණාට සමහරට ඔයාගේ සිග්නල් මදි ඇති එහෙම ප්‍රශ්න ඇති. ඒකට ඔයා චුට්ටක් වෙලාවක් දීලා තමයි කතා කරන්නේ. මයික් එක ඔන් කරලා පොඩි වෙලාවකින් පස්සේ උත්තරේ දෙන්න. එතකොට මයික් එකට ටච් කරන ගමන්ම කතා කරන්න එපා. එතකොට මට ඇහෙන්නේ නැහැ මේක. හරි? ඒක තමයි මම අර ආයෙත් අහන්නේ මොකද්ද කියලා. හරි? රයිට් බලන්න. දැන් මේ රූප හැම එකක්ම මම දෙකට බෙදලා තියෙනවා. හරියටම දෙකෙන් එකක්. හරි? එතකොට අපි කොහොමද ඒක ලියන්නේ? පල්ලෙහාට 2 උඩට 1. දෙකෙන් එකයි.
දෙකෙන් එකයි. හරි. මේකට අපි කියනවා මෙහෙම වචනයක්. භාගය. මේ බයන්න බලන්නකො. අර ඔයා ඉස්සෙල්ලා ලියපු මේ භාගය නෙමෙයි ඈ. මේක නෙමෙයි. මම ලිව්වේ. අනිත් බයනේ භාගය. මේකටම කියනවා අර්ධය. හරි වචනේ නම් අර්ධය. අර්ධය කියන එක තමයි නිවැරදි වචනය මේක. හරිනේ? එතකොට මෙතන අදහස් කරන්නේ සමාන පංගු දෙකකට බෙදලා කොටසක් ඈ. දෙකකටයි බෙදුවේ. වැඩිය නෑ. දෙකකට බෙදුවේ. දෙකකට බෙදලා එකක් තමයි අපි අර්ධයක් එහෙම නැත්නම් භාගය කියන වචනේ පාවිච්චි කරන්නේ. මෙන්න මේ භාගය. මේ ලියලා තියෙන භාගය භාගය අනිත් එක භාගය. හරි ওই දෙක අතර වෙනස තියෙනවා ඈ. ওই දෙක අතර වෙනසක් තියෙනවා. ඒතර වෙනස තමයි මූලිකම වෙනස මේ තියෙන්නේ අර්ධය. අර්ධය කියන්නේ හරියටම දෙකෙන් එකක් කියන එක. හරිද? හරි. අපි තව රූපයකට යමු. දැන් මම මේ භාග ගැන පැහැදිලි කරන්න යන්නේ ඈ. මොන මම තව රූපයක් ගන්නවා. මේ රූපේ බලමු පොඩ්ඩක්. හරි. මේකත් මම බෙදන්න යන්නේ. හරි. මොම්මාර මම ඒක බෙදන්නේ නැහැ. මෙහෙම බෙදන්න පුළුවන්. මෙතනට බෙදන්න පුළුවන්. මෙතනින් බෙදන්න පුළුවන්. හරි. දැන් කොටස් කීයකට බෙදුනද? කොටස් කීයද? 6යි. හරි. හොඳයි. මුදෙන් කිව්වා කොටස් 6කට බෙදලා තියෙනවා. දැන් මම මේ කොටස් කීපයක් පාට කරනවා. 6කට බෙදුනානේ. කීපයක් පාට කරනවා. හරි. දැන් කීයක් පාට වෙලාද? 6ෙන් 2යි. අන්න හරි. 6ෙන් 2යි. 6ක් තිබුණා ඔක්කොම දෙකක් පාට කරලා කියන එකයි අදහස් කරේ. මට තව පාට කරන්න පුළුවන්. තව එකක් පාට කරනවා. දැන් කීයද? 6ෙන් 4යි නේ. 6ෙන් 4ක් පාට වෙලා. හරි. එතකොට බෙදුණු කොටස් ගන්න තමයි පල්ලෙහාට ලියන්නේ. පාට කරපු කොටස තමයි උඩට ලියුවේ. දැන් මට මේකේ ඕන දේ මේකයි. මේවා ලියන්න දන්න ඕන. හරි. භාගයක් කියන්නේ මොකක්ද කියලා අපි අඳුරගමු. මම අර වාක්‍යයක් දුන්නා. ඒ වාක්‍යෙ තිබුණේ පූර්ණයක් සමාන පංගු වලට බෙදා ඉන් පංගුවක් හෝ පංගු කීපයක් කියලා. දැන් අපි මේ පූර්ණයක් කියලා අදහස් කරන්නේ සම්පූර්ණ එකක්. මම ඉස්සෙල්ලා ගත්ත රූපය හරි සම්පූර්ණ රූපයක් නේ ගත්තේ. මේක තමයි මගේ රූපය. ඔබ බලන්න මම වෙන් කළ ගන්නම්. මේක තමයි මගේ රූපය. හරි මුලින් මම ඇන්නේ මේකනේ. මේ වම් පැත්තේ තියෙන රූපය. ඒක තමයි මම සමාන පංගු වලට බෙදුවේ. කොටස් වලට බෙදුවා. කොහොමද බෙදුවේ? මේ විදිහට ඉඳන් ගවම කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට මම මෙහෙම ගහලා නැවතුවොත් මේක හරියන්නේ නැහැ. ඇයි මේ කොටස බලන්න පොඩ්ඩක් හොඳට පැහැදිලිව අඳුර ගන්න. මෙතන තියෙන මේ ත්‍රිකෝණාකාර කොටසට වඩා මෙන්න මේ කොටස විශාලයි. වෙනස් නේද? සමානව බෙදිලා නැහැ. මේ දෙක නම් සමානයි. මේ දෙක වෙනම සමානයි. හැබැයි හැම කොටසක්ම සමාන වෙලා නැහැ. හරි? එහෙනම් හැම කොටසක්ම සමාන වෙන්න නම් මම අනිත් පැත්තට බෙදන්න ඕනේ. අනිත් පැත්තට බෙදුවාම තමයි අපිට කොටස් සමාන කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් මේ හැම කොටසක්ම එකිනෙකට සමානයි. සමාන පංගු වලට බෙදුවාම තමයි අපි භාගයක් කියලා හඳුන්වන්නේ. එහෙම නැතුව අපිට භාගයක් කියලා හඳුන්වන්න බෑ. හරිද? ඔන්න මූලිකම සංකල්පය. අපි මුලින්ම දැනගන්න ඕන දේ භාගයක් ගැන කතා කරද්දී අපේ භාගය සමාන පංගු වලට බෙදලා තියෙන්න ඕනේ. හරි? එහෙම නැත්නම් අපි ඒක භාගයක් කියලා සලකන්නේ නැහැ. හරිද? ඔන්න දැන් මම භාගය ගැනයි පැහැදිලි කරේ. හරි. ඒක ලියන්න කරන්න ඕනේ අපි අතන ලිව්වනේ. අපි උන පොඩි රූපයකට දැනගමු. භාගය කියන එක. හරි. එන්න බලන්න. පොඩි රූපයක් අනිත් මේක නම් ඔයාලට අනින්න අමාරුයිනේ. මම ලේසි එකක් දෙන්න. අපි යමු මෙහෙම එකක්. අර ලියපු තැනට තමයි මම මේ රූපයක් අනින්න යන්නේ.
හරි. මම කොටු වලටම ගන්නම්. හරි බලන්න. හරි මෙන්න රූපයක් තියෙනවා. මේ රූපේම කොටස් වලට බෙදෙනවා. මෙහෙම බෙදන්න පුළුවන්. මෙහෙමත් බෙදන්න පුළුවන්. සමාන පංගු ලැබෙන්නේ එතකොට. හරි. ඔන්න මම සමාන පංගු වලට බෙදුවා. දැන් අපි බෙදලා තියෙනවා පංගු 4කට. මම එකක් පාට කරනවා. හරි. රූපයක් අඳින්න ඉක්මනට මේ වගේ. ඒතර මේ පාට කරලා තියෙන්නේ 4න් එකක්. 4න් එකක් තමයි පාට කරන්නේ. හරි. ඉක්මනට පොඩි රූපයක් අඳින්න ලොකු රූප ඕනේ නැහැ. පොඩි එකක් අඳින්න. මම මේ ඇඳේ ලොකුවට ඔයාලට පේන්න ඕන නිසා. නැත්නම් ඔයා සාමාන්‍ය පොඩි එකක් අඳින්න කමක් නැහැ. ඇති නේද? වෙලා. හරි. බලන්න මම ඊළඟට යනවා. හරි. ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න. හරි. අනුමාත්‍රිකාව ලියන්න. සත්‍ය භාග හෙවත් නියම භාග. සත්‍ය භාග හෙවත් නියම භාග. සත්‍ය භාග හෙවත් නියම භාග. හරි. සත්‍ය භාගයක් කියන්නේ මෙහෙම. එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල සංඛ්‍යාවක් සත්‍ය භාග හෙවත් නියම භාග ලෙස හැඳින්වෙනවා. එකට වඩා කුඩා බිඳුවට වඩා විශාල. හරි. ඒව තමයි සත්‍ය භාග කියලා අපි හඳුන්වන්නේ. ඒක මම තව පැහැදිලි කරන්නම්. හරි. දැන් මෙහෙම කිව්වට ඔයාලට පැහැදිලි වෙන්නේ නැහැ. බලන්න මම දැන් රූප කීපයක් පෙන්නලා තියෙනවා. පළවෙනි රූපය බලන්න. පළවෙනි රූපේ කෑලි 8කට වෙන් කරලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. පංගු 8කට වෙන් කරලා පංගු දෙකක් පාට කරලා තියෙනවා. සෝරි 3ක්. පංගු 3ක් පාට කරලා තියෙනවා. එතකොට අපි ඒක ලියන්නේ 8න් 3යි කියලා. ඊළඟ රූපයට යමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16කට වෙන් කරලා තියෙනවා. 16ට වෙන් කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් 16න් 7 කියලා ඒක ලියන්න. එතකොට ඒකත් සත්‍ය භාගයක්. එහෙම නැත්නම් නියම භාග කියලා කියනවා. ඊළඟ 19කට බෙදලා 10ක් පාට කරලා තියෙනවා. සත්‍ය භාගයක්. පල්ලෙහා රූපේ 12කට බෙදලා 6ක් පාට කරලා තියෙනවා. 17කට බෙදලා 16ක් පාට කරලා තියෙනවා. එකයි හිස් තියෙන්නේ. හරි. එතකොට මේ වගේ අවස්ථාවක් තමයි අපි සත්‍ය භාගයක් කියලා හඳුන්වන්නේ. හරි. ටග්ගල් ලියගමු සත්‍ය භාගයක් කියන්නේ මොකක්ද කියලා. රූප අඳින්න යන්න එපා දැන්ම මම කියන්නම්. හරි. දැන් ඔයාලා වාක්‍ය ලියාගෙන ඇති. අපි මෙතනට මේ ලොකු රූපයක් අඳින්න යන්නේ නැහැ මම. පොඩි රූපයක් අඳින්න නැහැ. මේක මම මේ ඔයාලට පැහැදිලි වෙන්න මේ ගොඩාක් ඒවා ඇඳේ. අපි ඔතන අඳින රූපය තමයි මේක. හරි. ඉන්න මම රූපයක් අඳින්නවා. අපි අඳිමු මේ දැන් අපිට ලේසිනේ වෘත්ත අඳින්න කියපුවම අමාරුයි. ඒක නිසා අපි හැම වෙලේම ඍජු කෝණාංශයක් අඳිමු. එතකොට ඒක අපිට බෙදා ගන්නත් ලේසියි. හරි. පොඩි ඍජු කෝණාංශයක් මම අඳින්නේ. මම රූපේ ලොකු කරාට ඔයාලා රූප ලොකු කරන්න යන්න එපා. ඔයාලා සාමාන්‍ය ප්‍රමාණය රූපයක් අඳින්න මම ඔයාලට පේන්න ඕන නිසා තමයි මේ ලොකු එකක් ටිකක් අඳින්නේ. අනේ අපි ඍජු කෝණාංශයක්ම ගමු. අරගෙන කීපයකට බෙදාගමු. හරි. අර කලින් වගේම මම බෙදනවා. මේ පැත්තට බෙදුවා. ඔයාලා මේ කොටු ගානම ගත්තා නම් ඒක කමක් නැහැ. ඔන්න මම 4කට බෙදුවා. තව බෙදනවා. තව එකක් බෙදනවා. හරි. දැන් කෑලි බෙදලා තියෙනවා කීයක්ද? 2යි 4යි 6යි 8යි. 8කට බෙදලා මම කීපයක් පාට කරනවා. 1යි 2යි
3ක්. එතකොට මෙයා ලියන්න පුළුවන් අපිට 8න් 3. රූපයක් අඳින්න පොඩි රූපයක් අඳින්න ඉක්මනින් අඳින්නත් ඕනේ. ගොඩ වෙලා ගන්න එපාද? වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉක්මනින් රූපයක් අඳින්න. ඒ අතරම නිදේනි ප්‍රශ්නයක් අහලා දුන්නා සර් කොහොමද මේක අඳින්නේ කියලා. හරි. අඳින්න මගේ ළඟ තියෙනවා වෙනම ඩිවයිස් එක. ඔයාලා මම පෙන්නලා තියෙනවා කලින්. හරි. ඒක පෙන්නන්න අමාරු මේක. හරි මෙතන පෑනක් තියෙනවා මගේ ළඟ. හරි. පෑනකුත් තියෙනවා. ඒකෙන් තමයි මම ඔය වැඩේ කරන්නේ. මවුස් එකෙන් කරන්න බෑ මේක. මවුස් එකෙන් ලියන්න ගියොත් අමාරුයි. එහෙම කරන්න බෑ. ඒකට වෙනම උපකරණ තියෙනවා. මේ උපකරණ පාවිච්චි කරන්න ඕනේ. ඒකෙන් තමයි මම ලියන්නේ ඔක්කොම දේවල් කරන්නේ ඒකෙන්. අපිට පොඩ්ඩක් වැස්ස එහෙම තියෙනවා කාලගුණය එච්චර හොඳ නෑ. මම හිතන අනිත් අයටත් එහෙම ගන්න අද ආවේ නැත්තේ. හදිස්සිය හරි කරන්ට් එක ගිහලා ඩිස්කනෙක්ට් වුණා. මම ආපහු වෙනකම් ඔයාලා චුට්ටක් ඉන්න ඕනේ. හරි. මම හිතන්නේ ඉවරද? වෙලා වැඩිනේ 8න් 3යි පොඩි රූපයක් ඇඳලා රහුණු කරගන්න. 8කට බෙදුවා 3ක් පාට කරා. ඒක ඕනෑම විදිහකට වෙන්න පුළුවන් 8න් 3. මේ විදිහේ රූපයක් වෙන්න ඕනේ නෑ. ඕනෑම රූපයක්. අපිට 8කට බෙදලා සමාන පංගු වෙන්න ඕනේ හැබැයි. සමාන පංගු වලට බෙදලා තමයි මේ කරන්නේ. එහෙම නැතුව මේ වෙනස් විදිහට බෙදලා ගන්න බෑ. එකක් ලොකුයි එකක් පොඩි වෙන විදිහට. හරි ඇති නේද වෙලා? 8කට බෙදලා 3ක් පාට කරා. ඕක අපි එතකොට මේ හැම එකක්ම අපේ තියෙන සත්‍ය භාගයක්. එහෙම නැත්නම් නියම භාග කියලා කියනවා ඒවට. සත්‍ය භාගය එහෙම නැත්නම් නියම භාගය. මම තව පැහැදිලි කරනවා පස්සේ දැනට අපි එහෙම ලියාගෙන යමු. හරි? right. බලන්නකො. right. ඊළඟ මාතෘකාව ලියන්න හරය හා ලවය. හරය හා ලවය. ඊළඟ අනුමාතෘකාව ලියන්න හරය හා ලවය. right. right. දැන් බලන්න. ඔයා දන්නවා මේක. මේ වෙනකොට දන්න දෙයක් අපි හරයයි ලවයයි. හරක උඩ ළමයා කියලා තමයි ඉගෙන ගන්න පොඩි කාලේ. නේ? හරක උඩ ළමයා කියලා තමයි කියන්නේ ඔකට. එතකොට දැන් මේ හරක කියන්නේ හරය, ළමයා කියන්නේ ලවය. මම දැන් පෙන්නලා තියෙනවා රූපයක්. ඒකේ 6කට බෙදලා 3ක් පාට කරලා. 6කට බෙදලා 3ක් පාට කරලා තියෙනවා. එතකොට හරය 6, ලවය 3. එතකොට 6න් 3යි කියද්දී අපි හරයත් ලවයත් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? ඔයාලට රවුමක් අඳින්න වෘත්තයක් අඳින්න පුළුවන්. වෘත්තයක් අඳින්න පුළුවන් නම් ඇඳලා මේ ටික ලියා ගන්න. නැත්තම් ඍජුකෝණාංශයක් ඇඳලා කමක් නැහැ. හරි? ඔයාලා ඍජුකෝණාංශයක් නම් අඳින්න ඕනේ. ඍජුකෝණාංශය 6කට බෙදන්න ඕනේ හැබැයි ඈ. ඍජුකෝණාංශය 6කට බෙදලා තමයි අපිට මේ ගන්න වෙන්නේ. හරි? ත්‍රිකෝණාංශයක් අඳිනවා නම් ඒක 6කට බෙදන්න ඕනේ. රූපයක් අඳිනකොට ත්‍රිකෝණාංශයක් නම් මම මෙතන අඳින්න අමාරුයි. ඔයා ඕනනම් ගුණ්ඨේ නැතුව ත්‍රිකෝණාංශය අඳින්න. ඇඳලා ඒක 6කට බෙදන්න. මෙහෙම බෙදලා කෑලි 3කට බෙදා ගත්තා නම් 6ක් එනවා අපිට. ඊට පස්සේ 6න් අපි 3ක් පාට කරනවා. මගේ රූපේ නම් එකක් ටිකක් ලොකු වැඩි. හරි? මම මැනලා නෙමෙයි යන්නේ. ඒ නිසා ඔයාට හරියට මැනලා අඳින්න පුළුවන් කොටු ගෑනට. කොහොම ඇඳවත් කමක් නැහැ. හරි ඉක්මනින් ලියමු. අපිට පොඩි වෙලාවක් තියෙන ඩිස්කනෙක්ට් වෙන්න. ඊට පස්සේ අයන් වුණාට පස්සේ අපි තව 4ක් විතර තියෙන්නේ. 7යි 5ට විතර වගේ එන්න ආපහු. 7යි 5 7යි 10යි වගේ වෙයි. පොඩි ඉන්ටර්වල් එකක් ගන්නවා මිනිත්තු 10ක. ඉවරන පස්සේ මිනිත්තු 10කින් එන්න. හරි රූපේ ඇඳලා ලියාගමු. මෙම රූපේ සමාන කොටස් 6කට වෙන් කර එයින් 3ක් පාට කර ඇත. එම භාගය 6න් 3 ලෙස ප්‍රකාශ කරයි. එතකොට 6න් 3 ලියලා ඒකේ හරය ලවය දෙකක් ලියා ගන්න ඕනේ.
මේවා පොඩි පන්ති වලදී දන්නවා හරය ලවය. නමුත් අපි කාට හරි මග ඇරිලා තියෙනවා නම් ඒකත් නැවත මතක් කරගන්න ඕනේ මේ 6 පන්තිදී ආයෙ මුල ඉඳන් ඔක්කොම උගන්වන්න. දැන් මේ හරය ලවය ගැන ආයෙ 7 පන්තිත් කතා කරන්නේ නැහැ. 6 පන්තිදී අපි ඒව තහවුරු කරගෙන යන්න ඕනේ. හරය කියන්නේ බෙදපු ප්‍රමාණය. ලවය කිව්වේ අපි පාඩ කරපු ප්‍රමාණය. අනුහස් ඉවර ඇති වැඩ කරලා නේ. හැන්ඩල් කියන එක දාලා තියෙනවා. යාළුවන්ට චුට්ටක් ඉක්මනින් කරමු. පාට කරන ඒවා, හැඩ කරන ඒවා ඒවා පස්සේ කරගන්න පුළුවන්. ගෙදරදී මීට ලස්සන පාට දාලා පාට කරන්න ඕනේ. ගෙදර ඉන්න වෙලාවට ඒ වැඩ කරන්න ඕනේ. දැන් මමත් මේ එකපාර වෙන්නේ නැහැ නේ පාඩමට. බලන්නකෝ මම ඔක්කොම ලස්සනට ලෑස්ති කරගෙන පාට කරලා රවුම් ඇඳලා ඔක්කොම වැඩ කරගෙන තමයි මාත් එන්නේ පන්තියේ. හරි. නිකම්ම මේ ඇවිල්ලා උගන්වන්නේ නැහැ මොනවා හරි. ඒතර ඔයාලා සූදානමක් තියෙන්න ඕනේ. ගෙදරදී වැඩ ටික කරන්න ඕනේ. ඉස්කෝලේ යනකොටත් ඔය වගේ සූදානම්කින් යන්න ඕනේ වැඩේට. හරි. මම හිතන්නේ වෙලාව ඇති. ඔන්න අපි හරයයි ලවයයි තමයි අඳුරගත්තේ. හරය දන්නවා දැන් ලවය දන්නවා. හරි. හරි. දැන් බලන්නකො මේ අනිත් කියන්නේ ඒකක භාග. හරි. ඒකක භාග කියන්නේ මොනවද කියලා බලමු. මාතෘකාව ලියන්නේ ඒකක භාග. ඒකක භාග. සර් ඒකක භාග කියන්නේ හැමතිස්සෙම එකෙන්ම පටන් ගන්න ඒවානේ. ඔව් එකෙන් කියන්නේ ලවය එක වෙන්න ඕනේ. ලවය එක. හරි. ඒ කියන්නේ උඩට තියෙන ඉලක්කම හැම වෙලේම එක වෙන්න ඕනේ. දැන් බලන්න මම පල්ලෙහෙන් භාග ටිකක් දීලා තියෙනවා. මම ඒව කොච්චර බෙදුවත් එක කෑල්ලයි පාට කරලා තියෙන්නේ. 12න් එක 16න් එක හරි බලන්න මේ පල්ලෙහා තියෙන 12න් එක 16න් එක මේ ආයෙත් මම 16න් එක කරන් තියෙන්නේ මෙතන වැරදිලා ඒක වෙනස් වෙන්න ඕනේ ඒක මම හදලා කියන්නම් ඊළඟ 4න් එක හරි මේක 16කට වඩා බෙදලා තියෙනවා හරි 16කට වඩා ඒක බෙදලා තියෙනවා අපි ඒක ගණනලා ගමු පස්සේ මෙතන නම් 16න් එක හරි මෙතන තියෙන 4න් එක ඔය වගේ උඩට එක තියෙනවා නම් අපි ඒවට කියනවා ඒකක භාගය කියන්නේ ලවය එක වන භාග ඒකක භාග හරි අපි දැන් ඩිස්කනෙක්ට් වෙනවා ඊළඟට මිනිත්තු 10කින් ආපුවම මම මේ ගැන අපව පැහැදිලි කරන්න. හරි එහෙනම් පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන යමු. හරි අපි මෙතන කතා කරේ ඒකක භාග ගැන. මම හිතන්නේ මේක ලිව්වා. ලියලා ඉවරයි වා. ඊට පස්සේ අර ඒකක භාග කියන්නේ ලවය එක වෙන්න ඕන හැම වෙලේම. හරි ලවය එක වෙනවා නම් අපි ඒවට හඳුන්වනවා ඒකක භාග කියලා. හරි එහෙනම් ඔන්න ඒකක භාග ලවය එක වෙන භාග තමයි ඒකක භාග කියලා හඳුන්වන්නේ. හරි බලන්න. දැන් මේ තියෙන්නේ ඒකක භාග කීපයක්. හරි. ඒකක භාග තුනක් මෙතන එකතු කරලා තියෙනවා. 3න් එක 3න් එක 3න් එක. බලන්න මෙතන තියෙනවා 3න් එකක්. ස්ක්‍රීන් එක පේන්නේ නැත්තම් කියන්න මට. මෙතන තියෙනවා 3න් එකක්. මෙතනත් 3න් එකක් තියෙනවා. මේ තුනම මම එකතු කරනවා. හරි. ඔන්න එකතු කරන හැටි මම බලන්න දැන් මම මේ වීඩියෝ එක ප්ලේ කරන්නේ. මේක බලන්න ඔන්න බලන්න 3න් 3 එකතු වෙන හැටි. දැන් මුලින්ම දිනවා 3න් එකක් පාට කරා. ඊළඟ එකෙත් 3න් එකක් පාට කරා. ඊළඟ එකත් 3න් එකක් පාට කරා. මම දැන් මේගොල්ලෝ එකතු කරනවා. දැන් මොකද වෙන්නේ? ඔක්කොම පාට වෙනවනේ. ඒ කියන්නේ සම්පූර්ණ එකක් පාට වුණා. ඒ කියන්නේ 3න් 3ම පාට වෙලා. එහෙනම් අපි 3න් එකයි 3න් එකයි 3න් එකයි එකතු කරපුවාම 3න් එක 3න් එක 3න් එක එකතු කරපුවාම 3න් 3යි කියලා ලියන්න පුළුවන්. ඇයි?
කොටස් තුනකට බෙදලා තිබුණා. දැන් තුනම පාට වෙලා. තුනම පාට වෙලා. 3න් 3යි කියන්නේ සම්පූර්ණ එකක්ම පාට වුණා. ඒක නිසා මම ඒක එකයි කියලා ලිව්වා. එහෙනම් 3න් 3යි කියන්නේ එකයි. හරි? මම නැවත ප්ලේ කරලා පෙන්නන වීඩියෝ එක බලන්න. ඔන්න හැම එකෙම මම එක බැගින් පාට කරනවා. ඊට පස්සේ ඒ තුනම එකට එකතු කරනවා. එකිනෙක එකතු කරගන්නවා. එහෙම කරපුවාම අපිට එනවා 3න් 3ක්. 3න් 3ක් කියන්නේ සම්පූර්ණ රූපෙම පාට වුණා. ඒ කියන්නේ සම්පූර්ණ එකක්. හරි? හරි. ඔන්න ඒකක භාගවල අපි දැනගත්තු දෙයක්. හරි මේක බලන්නකො. මේකේ තියෙනවා 4න් එක ඒවා. 4න් 1යි 4න් 1යි 4න් 1යි 4න් 1යි. 4න් එකේ ඒවා 4ක්. 4න් එකේ ඒවා 4ක් එකතු වුනහම 4න් 4යි. 4න් 4යි කියන්නේ සම්පූර්ණ එකයි. හරි? ඔන්න මම වීඩියෝ එක ප්ලේ කරලා පෙන්නන්නම්. බලන්න ඕනේ කොහොමද කියලා. 4න් 1යි 4න් 1යි 4න් 1යි 4න් 1යි. දැන් මේව ඔක්කොම එකිනෙකට එකතු කරනවා. දැන් මොකද වෙන්නේ? 4ම පාට වුණා. 4න් 4යි. 4න් 4ක් කියන්නේ නම් සම්පූර්ණ එකම පාට වුණානේ මුළු එකම. එහෙනම් එකයි. 4න් 4 කියන්නේ එකයි. හරි? අපි පොඩ්ඩක් සතහනක් දාගමු. මේ ටික විතරක් ලියන්න පල්ලෙහාට ටික. 3න් එක එකතු කිරීම අනේ ටික ඉන්නවා මම කරන් දෙනවා. ඔයා මෙන්න මේ ටිකයි ලියන්නේ රූප අඳින්න බෑ අපිට දැන්. මේකෙන් රයිට් මේක ලියාගන්න ඊළඟ තව එකක් තිබුණා ඒකත් අපි ලියාගමු. පොඩ්ඩක් එකක් දාගමු. ඒකක භාග තමයි එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යාළුවේ හරයට සමාන ප්‍රමාණයක් තමයි එකතු කරලා තියෙන්නේ. හරය 4 නම් 4ක් එකතු කරා. හරය 3ක් නම් 3ක් එකතු කරා. හරය 5ක් නම් 5ක් එකතු කරනවා. හරි. ඊළඟ මාතෘකාව ලියමු. ඊට කලින් අපි පොඩ්ඩක් මේ අභ්‍යාසෙට ගිහින් බලමු. මේ තියෙන වල පොත ස්ක්‍රීන් එකේ පේනවනේ. පොතේ තියෙන පාඩම තමයි මේ මම පෙන්නන්නේ. භාග ගැන ඔය ටික තමයි අපි විස්තර කතා කරේ. හරි. මෙතන තියෙනවා වගුවක්. මම මේ වගුව ඔයාලට අඳින්න කියන්නේ පළවෙනි අභ්‍යාසෙනේ. හරි ඔයාලට හම් වෙන පළවෙනි අභ්‍යාසය අපි ඒක පොඩ්ඩක් කතා කරමු. හරි. මේ බලන්න. මේක තමයි ඔයාලට හම් වෙන භාග වලින් හම් වෙන පළවෙනි අභ්‍යාසය. හරි. දැන් මොනවද තියෙන්නේ කියලා බලමු. අපිට දීලා තියෙනවා ඒකකය නිරූපිත ප්‍රමාණය සමානව බෙදා ඇති කොටස් ගණන පාඨකල කොටස් ගණන පාඨකල කොටස්සේ ප්‍රමාණය භාගයක් ලෙස කියවන ආකාරය. හරි ඕම බලන්න. දැන් මේක මෙහෙම කරන්නේ. ඒකකයේ තමයි මේ තියෙන්නේ. එයා අපිට බෙදලා තියෙනවා කොටස් දෙකකට. හරි කොටස් දෙකකට බෙදලා තියෙනවා. එහෙනම් බෙදපු සමානව බෙදපු කොටස් ගන්න දෙකයි. මේ තියෙන්නේ 1යි 2යි. කොටස් දෙකකට බෙදලා. ඒකෙන් පාට කරලා තියෙන්නේ 1යි. මේ තියෙන්නේ පාට කරපු එක. එහෙනම් පාට කරේ 1යි. එතකොට අපි ඒක ලියනවා 2කින් 1. කියවන්නේ 2කින් 1 කියලා. ඊළඟ එක කොටස් 3කට බෙදලා. ඒක හරි. පාට කරලා තියෙන්නේ කොටස් 2යි. 2යි. එහෙනම් ඒක ලියන්න පුළුවන් 3න් 2යි. එතකොට කියවන්නේ 3න් 2. 3න් 2. ඊළඟට 4ක් බෙදලා තියෙනවා. කොටස් 4කට බෙදලා දෙකක් පාට කරලා තියෙනවා. 4කට බෙදලා දෙකක් පාට කරලා. එහෙනම් sorry. දෙකක් පාට කරා 4න් 2යි. ඒක ලියන්නේ 4න් 2. ඊළඟ කීයක් බෙදලාද? 1යි 2යි 3යි 4යි 5යි 6කට බෙදලා. එහෙනම් කොටස් 6යි. 1යි 2යි 3යි. තුනක් පාට කරලා. එහෙනම් ලියන්න පුළුවන් 6න් 3යි. ඒක ලියනවා 6න් 3. හරි. එතකොට පළවෙනි අභ්‍යාසයේ
පළවෙනි බබුව මං කරේ මේක දැන් අපි කරන්න යන්නේ නැහැ. හරි ඒක පොඩි වැඩක් සරල එකක්. ඉස්කෝලේදී කරන්න. හරි මම ඒක ලියා ගන්න දෙන්නේ නැහැ. ඔයා ඉස්කෝලේ තනියම කරන්න පුළුවන්. හරි ඊට පස්සේ තව රූපයක් දීලා දෙනවා මෙතන. මේ අභ්‍යාස දෙවෙනි ගාන. ඒකේ කියනවා පහත දැක්වෙන එක් එක් රූපයේ වට වී ඇති ප්‍රමාණය ඒකකයක් ලෙස ගත් විට පාඨක ප්‍රමාණයේ භාගයක් ලෙස ලියන්න. ඒ කියන්නේ දැන් බෙදලා තියෙන ගාන කීයද? පළවෙනි රූපේ බෙදලා තියෙනවා 4කට. පළවෙනි රූපේ කැලි 4කට බෙදලා තියෙනවා. එහෙනම් අපි පල්ලෙහාට ලියන්නේ 4. පාඨ කරලා තියෙනවා 1. 4ෙන් 1යි. ඊළඟ රූපේ 3කට බෙදලා. ඒකෙන් 2ක් පාඨ කරලා. ඊළඟ රූපේ ගත්තාම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8කට බෙදලා. ඒකෙන් පාඨ කරලා තියෙනවා 1යි 2යි 3. එහෙනම් 8ෙන් 3යි. හරි. හතරෙන් රූපෙට ගියොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9කට බෙදලා. පාඨ කරලා තියෙනවා 1යි 2යි 3යි 4යි 9ෙන් 4යි 9ෙන් 4යි. ඊළඟ බෙදලා තියෙනවා 4කට. 1යි 2යි 3යි 4කට. පාඨ කරලා තියෙනවා කෑලි 3ක්. එහෙනම් 4ෙන් 3යි කියලා ඉන්නේ. හරි. එතකොට පළවෙනි අධ්‍යයනයේ පොඩි අභ්‍යාසයක් තව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් කතා කරලා ඉමු. මේකේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා අපිට පාඨ කරන්න කියලා. හරි. මේ නිරූපණයේ ප්‍රමාණය පාඨ කරනවා. දැන් 7කට බෙදලා තියෙනවා 3ක් පාඨ කරන්න. එතකොට ඔයා 3ක් පාඨ කරනවා. 1යි 2යි 3ක් පාඨ කරනවා. ඊළඟ 6කට බෙදලා 5ක් පාඨ කරන්න. ඒ කියන්නේ එක කෑල්ලයි ඉතුරු වෙන්න ඕනේ. එහෙනම් අපි ටිකක් ලොකුවටම පාඨ කරනවා. එක කෑල්ලක් ඉතුරු වෙන්න. හරි. ඔන්න ඔක්කොම පාඨ කරා එක කෑල්ලක් ඉතුරු වුණා. ඊළඟ 8න් 5යි. එහෙනම් 5ක් පාඨ කරන්න ඕනේ. මට 4ක් මෙතන පුළුවන්. මෙතන එකක් පුළුවන්. ඒකෝට 5ක් පාඨ වුණා. හරි. 8න් 5යි. පොඩි පන්ති වල කරපු දේවල් සරල දේවල් ඒක නිසා මම ආයේ අභ්‍යාස කරන්න යන්නේ නැහැ. හරි. හරි ඊට පස්සේ වාර පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ භාගයක හරය ලවය. අපි දැන් ඒක කතා කරා. හරයයි ලවයයි ගැන කතා කරා. දැන් වාට තියෙනවා මෙතන අභ්‍යාසය. 9යි 2 අභ්‍යාසය. ඒක නම් කරන්න ඕනේ. හරි. 9යි 2 පළවෙනි ප්‍රශ්නේ. හරි. දැන් ඔයා ලියන්න ඕනේ නැහැ මේ පළවෙනි ප්‍රශ්නේ අංක දාන්න. හරිද? අභ්‍යාස කරමු. අභ්‍යාස අංක ලියන්න 9යි 2 කියලා අභ්‍යාස අංක ලියන්න. ලියලා අංක 1 දාන්න. හරි. මේ වාක්‍ය ලියන්න ඕනේ නැහැ. අංක 1 දාලා මේ ටික ලියන්න එපා. හරිද? මේ ටික ලියන්නේ නැහැ. මේ පල්ලෙහා කියන ටික ලියන්න ඕනේ. හරි අපි බලමු හිස්තම් පුරවන්නේ කොහොමද කියලා. හරි ඉක්මන ලියාගමු. මේකේ හිස්තම් පුරවන්නේ කොහොමද කියලා බලමු. ඉක්මනින් ලියන්න. හරිද? හොඳ නිදේ නිසාවිනි විතර දින්නේ. මොකද අනිත් පැය දෙකක් නෙකුණා. හරි බලමු පළවෙනි එක. දැන් පළවෙනි එකේ කියන්නේ මෙහෙම. 8 යනු 8න් 3කි. 8 කියන්නේ මොකක්ද කියලා අහන්නේ. 8 කියන්නේ මේකේ හරයනේ. එහෙනම් මෙතන ලිව්වා හරය වේ. 5 කියන්නේ 11න් 5 මොකක්ද? එතනට එන්නේ ලවය. 5 කියන්නේ ලවය. ඒ කියන්නේ උඩට තියෙන එක ලවය, පහළට තියෙන එක හරය. හරි? පොඩිම දෙයක්. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් අපිට කියනවා මොකක්ද? හරය 5 සහ ලවය 2 වෙන භාගයක් ලියන්න. හරය 5 ලවය 2. ඉතින් ඔයාලා ලියන්න පුළුවන් එක භාගයයිනේ. මොකක්ද මේ භාගය? හරය 5 වෙන්න ඕනේ. ලවය 2 වෙන්න ඕනේ. ඔයා ප්‍රශ්න අංක විතරයි දාන්නේ. මේවා ලියන්න ඕනේ නෑ. ඒක පොතේ තියෙනවා. ප්‍රශ්න අංක දාලා උත්තරේ ලියන්න. 5න් 2. අපි කියවන්නේ 5න් 2 කියලා. 5න් 2 කියලා කියවන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ ඔයා තනියම කරන්න ඕනේ. 3 කියලා අංකේ දාලා මේ භාග ටික ලියන්න. තෝරලා ලියන්න. හරි උත්තරේ තෝරලා ලියන්න. මේකෙන් සත්‍ය භාග
වලින් ඒකක භාග තෝරන්න. ඒකක භාග විතරක් තෝරලා ලියන්න. අංක 3 කියලා දැම්මා ඒකක භාග තෝරලා ලියන්න. අංක 3 කියලා දාලා දැන් ඒකක භාග ටික ලියන්න. මොනවද උතන තියෙන ඒකක භාග? හරි. ඔය මම ඒකක භාග තෝරලා ලියනවා. එකක් තමයි 4න් 1. ඊළඟට තියෙනවා 7න් 1. ඊළඟට තියෙනවා 15න් 1. 27න් 1. හැම වෙලෙම එක එන්න ඕනේ උඩට. ඒවත් තමයි අපි ඒකක භාග කියලා කිව්වේ. එහෙනම් ඔන්න උත්තරේ ඒකක භාග ටිකක් තියෙනවා. ඒකක භාග 4ක් තියෙනවා. දැන් යමු ඊළඟ ප්‍රශ්නට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ වාක්‍ය ටිකක් තියෙනවා සිස්ටම් පුරවන්න ඕනේ. හරි. අපි ඔක්කොම එකපාර කරමු. ඒකේ නම් වාක්‍ය ලියන්න ඕනේ ටුට්ටක් වෙලා යයි වැඩේට. හරි. මේ වැඩේට නම් ටිකක් වෙලා යනවා යාට. හරි. ඉක්මනින් ලියලා සිස්ටම් පුරව වරහණ ඇතුළේ ලිව්වේ නැතුණාට කමක් නැහැ. වරහණින් ඉලක්කම තෝරලා ලියන්න. සිස්ටම පුරවගෙන යන්න එකපාර. හරි. දැන් බලමු පොඩ්ඩක් පළවෙනි එක මම කරලා දෙන්නම්. බලන්න. 5න් 2 යනු 5න් 1 ඒවා කීයද? 5න් 2 කියන්නේ 5න් 1 ඒවා. මේ බලන්න මම ඉස්සෙල්ලා කියලා දුන්නේ 5න් 1යි 5න් 1යි එකතු වුණාම 5න් 2යි. එහෙනම් 5න් 2 හැදෙන්න 5න් 1 ඒවා දෙකක් තියෙනවා. එහෙනම් 5න් 1 ඒවා දෙකයි. මොනවා පළවෙනි එක හැදුවා. දැන් ඔයා ඉතුරු ඒවා හදන්න. ඉක්මනින් ඉස්සම් කරමු. ඊට පස්සේ බලමු හරිද වැරදිද කියලා. ඉක්මනින් ලියන්න ඕනේ. හරි. මම ඉවරයි. මම හදන්නම් බලන්න. ඒතකොට ඊළඟ කියනවා 7න් 4 කියන්නේ 7න් 1 ඒවා 4ක් නේ. 7න් 1 ඒවා 4ක්. ඊට පස්සේ කියනවා 3න් 2 යන මොනව දෙකක්ද? 3න් 1 ඒවා දෙකක්. 3න් 1 ඒවා දෙකක් තමයි උතන්ට එන්න ඕනේ. ඊට පස්සේ 4න් 3 යන 4න් 3 කියන්නේ 4න් 1 ඒවා 3ක්. 4න් 1 ඒවා 3ක්. ඊළඟට 5න් 3ක් වෙනවලු මොනවද? 5න් 3ක් වෙන්නේ 5න් 1 ඒවා 3ක්. 5න් 1 ඒවා 3ක් තමයි උතන 5න් 3ක් වෙන්නේ. ඊළඟට 8න් 5ක් වෙන්නේ 8න් 1 ඒවා. 8න් 1 ඒවා 5ක් තමයි 8න් 5ක් වෙන්නේ. හරි මම හිතන්නේ වැරදි නෑ ඔයාලගේ හරියට. වර්ධින්න තරම් අමාරු එකක් නෙමෙයි. හරි. අපි යමු ඊළඟට. හරි. ඊළඟට අපි තියෙන්නේ මේ තුල්්‍ය භාග ගැන ඉගෙන ගන්න. හරි. අනුමාත්‍රිකව ලියමු. තුල්්‍ය භාග. තුල්්‍ය භාග. හරි. තුල්්‍ය භාග කියන්නේ මොකක්ද කියලා ලියාගමු. භාග සංඛ්‍යාවක හරයක් ලවයක් එකම පූර්ණ සංඛ්‍යාවකින් බිඳුව හැර ගුණ කිරීමෙන් පළමු භාගයට තුල්්‍ය වූ භාගයක් ලබා ගත හැකියි. බිඳුව හැර බිඳුවෙන් ගුණ කරන්න බෑ. වෙන ඕනෑම එකකින් ගුණ කරන්න පුළුවන්. ගුණ කරලා විතරක් නෙමෙයි බෙදලත් ගන්න පුළුවන්. අපි එතකොට කියනවා භාගයක් සරල කරනවා කියලා. හරි? ඉක්මනින් ලියාගමු වාක්‍යය. හරි. 3න් 1. මට මේ 3න් 1ට තුල්්‍ය භාගයක් ලියන්න ඕනේ. එතකොට මම මේ 3න් 1 කැමැති ඉලක්කමකින් ගුණ කරනවා. එකෙන් ගුණ කරලා වැඩක් නැහැ. බිඳුවෙන් ගුණ කරන්නේ නැහැ. බිඳුවෙන් ගුණ කරන්නේ නැහැ. කිසිම එකක් එකෙන් ගුණ කරලා වැඩක් නැහැ. එහෙනම් වෙන ඉලක්කමක් ඕනේ. මම දෙකෙන් ගුණ කරනවා. හැබැයි හරයයි ලවයයි දෙකම දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මට ලැබෙනවා 6න් 2 කියලා එකක්. හරි? 6න් 2. එතකොට 3න් 1ට තුල්්‍ය භාගයක් තමයි 6න් 2. බලන්න ඔන්න තියෙනවා 6න් 2. හරි? අපි තව එකක් බලමු. තව තුල්්‍ය භාගයක් ගමු. ඔන්න 3න් 1 මම එයා ගුණ කරනවා 3ෙන්. එතකොට මට ලැබෙනවා 9න් 3 කියලා තුල්්‍ය භාගයක්. එතකොට මම ඒකේ රූපය අඳා ඔන්න 9න් 3යි. ආයෙත් මම 3න් 1 ගන්නවා. එයාව මම ගුණ කරනවා 5ෙන්. දැන් වෙන ඉලක්කමකින්. එතකොට ලැබෙනවා 15න් 5යි කියලා. මම ඒකේ රූපයක් ගත්තා. බලන්නකො 15න් 5 කියලා. හරි. දැන් ඔන්න මම අවස්ථා තුනක් ගත්තා. 3න් 1ට තුල්්‍ය භාග 3ක් මම ලියලා තියෙනවා. ඒ තුල්්‍ය භාග තමයි 3න් 1ට තුල්්‍ය භාග වෙන්නේ 6න් 2
9න් 3 15න් 5. හරි දැන් ඔයා හොඳට බලන්න මෙන්න මේ වැඩේ. මේ ගත්තු ඒවයි. හරි මේ පාට කරලා තියෙන ප්‍රමාණයට සමානම ප්‍රමාණයක් මෙතන පාට වෙලා තියෙනවා. ඒකටම සමාන ප්‍රමාණයක් තමයි පල්ලෙහාත් පාට වෙලා තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම එකිනෙකට සමාන වෙන්න ඕනේ නේද? සමානම ප්‍රමාණයක් පාට කරලා තියෙන්නේ. බෙදන ගාන කීයක් වුණත් මේ ඔක්කොම එකිනෙකට සමානයි. එහෙනම් මේවා ඔක්කොම එකිනෙකට සමානයි. අපි මේවට කියනවා තුල්්‍ය භාග කියලා. හරි? එකිනෙකට සමාන භාග තුල්්‍ය භාග. දැන් වැඩේ තියෙන්නේ මේ ටික ලියා ගන්න ඕනේ. රූප නම් අඳින්න බැරි වෙයි නේද? ඔයාලට මේ රූපේ අඳින්න බැරි වෙන්නේ ගොඩාක් බෙදන්න තියෙනවානේ. ඒකේ සමහර රූපේ අඳින්න කියලා කියන්නේ මේ පැත්ත ටික ලියා ගන්න. ඉලක්කම් ටික. ಗುಣ කරන ඒවත් එක්ක ඉක්මනින් ලියා ගන්න. ඔන්න තුල්්‍ය භාග ගන්න හැටි. ඕනම ඉලක්කමකින් ගුණ කරන්න. හැබැයි බිඳුවෙන් බෑ. එකෙන් බෑ. එකෙන් ගුණ කරලා වැඩක් නෑ ඒක. හරි. අපි ඊළඟට යමු. හරි බලන්න. බෙදලා තුල්්‍ය භාගයක් ගන්න පුළුවන්. 4න් 2. මම මේ දෙකම බෙදනවා 2කින්. එතකොට මට ලැබෙනවා 2කින් 1යි කියලා. හරි. 4න් 2 2කින් 1 කියලා ලියන්න පුළුවන්. මම මේ රූපෙන් පෙන්නලා තියෙන එක. උඩ බලන්න උඩ රූපේ තියෙන්නේ 4කට බෙදලා 2ක් පාට කරා. පල්ලෙහා රූපේ තියෙන්නේ 2කට බෙදලා 1ක් පාට කරලා. එතකොට මේ 4න් 2 කිව්වත් 2කින් 1 කිව්වත් දෙකම එකයි. ඊළඟ 6න් 3 බෙදුවා. 3ෙන් බෙදුවේ. එතකොටත් 2කින් 1 ආවා. හරි. මම බෙදනවා 8න් 4 බෙදනවා 4ෙන්. එතකොටත් මට 2කින් 1 එනවා. දැන් මේ හැම රූපයකම ගත්තාම බෙදුවත් අපිට එන්නේ සමානම භාගයක්. හරි දැන් රූපය ගැන ලොකුවට හිතන්න එපා. ඒවා අඳින්න අමාරුයිනේ අපිට. ඒවා අඳින්න යන්න ඕනේ නැහැ. මට මෙතන කියන්න ඕන දේ තමයි හරයයි ලවයයි දෙකම බෙදන්න පුළුවන් ඉලක්කමකි. දැන් පළවෙනි ගානේ බැලුවාම හරය කියන්නේ 4. ලවය කියන්නේ 2. ඒ දෙන්නම දෙකෙන් බෙදෙන ඉරට්ට සංඛ්‍යාව. ඒක නිසා මම දෙන්නම දෙකෙන් බෙදුවා. 2 දෙකෙන් බෙදුනහම 1යි. 4 දෙකෙන් බෙදුනහම 2යි. ඊළඟ 3 3ෙන් බෙදුනහම 1යි. 6 3ෙන් බෙදුනහම 2යි. ඒ දෙකෙන් 1 ආවා. 4 4ෙන් බෙදුනහම 1යි. 8 4ෙන් බෙදුනහම 2යි. ඒ දෙකෙන් 1 එනවා. ඒතකොට මේ හැමතැනම තියෙන්නේ භාගයක්. මුළු රූපයෙන් භාගයක් තියෙන්නේ. සම්පූර්ණ රූපයෙන් දෙකෙන් එකක් පාට කරලා තියෙන්නේ මේ හැමතැනම. ඒව ඔක්කොම එකිනෙකට සමානයි. ඉතින් අපි 4ෙන් 2 කිව්වත් 6ෙන් 3 කිව්වත් 8ෙන් 4 කිව්වත් ඔය ඔක්කොම එකම දෙයක්. භාගය ගැන තමයි ඔය කියලා තියෙන්නේ. ඒවා සරල කරන්න අපි මේ කියනවා සරල කරනවා කියලා. තුල්්‍ය භාගයක් තමයි ලියන්නේ. ඒක බෙදනකොට කියනවා සරල කිරීම කියලා. ගුණ කරනකොට කියනවා අපි තුල්්‍ය භාගය ලියනවා කියලා. හරි? හරිද? ඔන්න තුල්්‍ය භාග වල දේවල් අපිට මේක තව අභ්‍යාසයක් ඇති ඒක පොඩ්ඩක් බලමු. හරි අපිට මේ භාග සංසන්දනය ඒවා ලබන සතියේ කරන්න තියෙනවා. අපි පොඩ්ඩක් පොතට යමු. ඔන්න තුල්්‍ය භාග. හරි. පොතේ තියෙනවා තුල්්‍ය භාග ලියන හැටිය. ඒතකොට ඒ කියන්නේ ගුණ කිරීම. දැන් මටත් තුල්්‍ය භාග ලියන්න පුළුවන්. ඕනම එකකට අපිට තුල්්‍ය භාග ලියන්න පුළුවන්. හරි. අපි හිතමු මම ගන්නවා 5න් 3ට තුල්්‍ය භාගයක් ලියනවා. තුල්්‍ය භාග. එතකොට මම කරන්නේ 5න් 3 මේ දෙන්නම ගුණ කරනවා කැමති ඉලක්කමකින් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරා කියමුකෝ. එතකොට අපිට එනවා 3 වරක් 2 6යි 5 වරක් 2 10යි. 10න් 6යි. ඔන්න මම තුල්්‍ය භාගයක් ලියුවා. ආයෙ ඕනනම් පුළුවන් අපිට 5න් 3 ගුණ කරනවා දෙකම ගුණ කරමු අපි 3ෙන්. එතකොට ලැබෙනවා 3 වරක් 3 9යි 3 වරක් 5 15යි. 15න් 9යි. හරි. මෙන්න මේ විදිහට අපි තුල්්‍ය භාග ලියන්න පුළුවන්. මම දැන් මේ පාඩමේ මේ තුල්්‍ය භාග කොටස ලබන සතියේ කතා කරනවා. ගොඩාක් කරන්න යන්නේ නැහැ. අපි ලබන සතියේ ගණන් හදමු. මොකද අද දෙන්නයි ඉන්නේ. මේක වීඩියෝ එක දැම්ම කියලා ඇත්තට ඒගොල්ලන්ට පැහැදිලි වෙන එකක් නැහැ. එහෙනම්
අපි අද පන්තිය නවත්තනවා පොතේ. ඒතකොට ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙන්න. ඒතකොට මම අනිත් අයට මැසේජ් එක යවලා ඒගොල්ලන්ට අපි සම්බන්ධ කරගමු. වීඩියෝ එක දාන්නම්. එතකොට ඒකත් බලන්න අවශ්‍ය නම්. හරි. එහෙනම් අපි වැඩ නවත්තමු. හැමෝටම ආයුබෝවන්.